හරිනේ. දැන් එතකොට මෙයාටත් x ධන එක පොදුයි. මෙයාටත් x ධන එක දෙනවා. නමුත් මෙතන x න දෙකක් තියෙනවා. මේකේ නැහැ. මේකේ x න එකක් තියෙනවා. මේකේ x න එකක් නැහැ. එහෙනම් මේක නැතිව මේකට දාලා මේක තියෙනවා මේකට දාලා ඉන්න කරා නම් හරි නේද? එහෙනම් මේ පැත්තට නැත්තේ x න එකනේ. එහෙනම් පොදු හරිය හදාගන්න x න එක දාන්න. x න එක x ධන එක x න එක x න දෙක. මෙතන ඍණ මේ පැත්තට නැත්තේ x ඍණ දෙක. එක වතාවක් x ඍණ එක x ධන එක x ඍණ දෙක. මොකද්ද ඒක පොදු හරය? x වර්ග ඍණ එක x ඍණ දෙක කියලා වුණත් මේ දෙකෙන් කෙලිම ගන්න පුළුවන් නේ අපිට. 2x ඍණ දෙක ධන මෙතන ඍණ අන්න ඔය ලකුණ මෙතන මතක ඇතුලේ ලියන්න ඕනේ. ඍණ x ඍණ දෙක. ඒකෝර මෙතනින් හැදෙනවා 2x ඍණ දෙක ඍණ x ධන දෙක x වර්ග ඍණ එක x ඍණ දෙක. මොනවද වෙන්නේ? මේ දෙකට දෙක හපලා යනවා. x විතරයි උඩ ඉතුරු වෙන්නේ. x වායක් x ඍණ එක x ධන එක x ඍණ දෙක. ඔක තමයි උත්තරේ. තේරුණාද ඒ වගේ ගානක් හදන්න හැටි? පැහැදිලිද? බලලියයි. හරි. අපි G කොටස හදමු. G කොටස නෙමෙයි H කොටස. පුනරීක්ෂණ අභ්‍යාස වල H කොටස. x වර්ග ඍණ 9යි ඒක ධන 20 ඍණ 1ට x වර්ග ඍණ 11යි x වර්ග ඍණ 11යි x ධන 30. හරි. දැන් බලන්න බැලුමටම ත්‍රිපද වර්ග ප්‍රකාශන දෙකක් දෙපැත්තෙම තියෙනවා. අපි දන්නේ නැහැනේ එකපාර මොකද්ද මේකට ගන්න පුළුවන් පොදු හරය ගන්න කිව්වොත් මේක මේකින් වැඩි කරන්න ඕනේ. මේක මේකින් වැඩි කරන්න. එහෙම කිව්වොත් එන්න ලොකු කතන්දරයක්. මොකද x වර්ග එකක් ආයි මේ x වර්ගයකින් ගුණ කරන්න ගියොත් අර කලින් විදිහට x 4 පදයක් එනවා. දැන් එහෙම අමාරුයි. අපි මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් මේකේ සාධක කඩා ගන්න ඕනේ. හරිද? මේ જાති ගානක් ආපු ගමන් පුළුවන් තරම් මේකේ සාධක කඩා ගන්න ඕනේ. පුළුවන් තරම් මේකෙත් සාධක කඩා ගන්න ඕනේ. අන්න ඒ දෙකට පොදු ඒවා තියෙනවා නම් ඒක පොදුයි. එහෙම නැති ඉතුරු ටික තමයි සමාන කරගන්න. බලමු මොනවද මේකට එන සාධක. මේකට එනවා හරි. එතකොට දැන් දෙන්න x ඍණ 5 තියෙනවා x ඍණ 4 x ඍණ 6 x ඍණ 5. දෙන්නටම x ඍණ 5 කියන එක පොදුයිනේ. මෙතන නැත්තේ මේ පැත්තට නෑ x ඍණ 6 මේ පැත්තට නෑ x ඍණ 4. එහෙනම් මේක හරිය මිලා වෙන දෙකම ගුණ කරමු. x ඍණ 6 x ඍණ 5 වාතාවක් x ඍණ 6 x ඍණ 6 මේ පැත්තට නෑ මේ පැත්තට නෑ x ඍණ 4 එහෙනම් පොදු හරිය විදියට x ඍණ 4 x ඍණ 5 x ඍණ 6 කියන එක අපිට ගන්න පුළුවන්. උඩ ඉතුරු වෙනවා x ඍණ 6 ඍණ x ඍණ 4. අනිවාර්යෙන් ඍණ ලියනවා වරහන් දෙන්නේ යුතුමයි නැත්නම් පැටලෙනවා. හරිද? මෙතනින් එන්නේ ඍණ 1ක් මේ ධන x ට මේ ඍණ x කපලා යනවා ඍණ 6යි ධන 4යි. මම ප්‍රසාරණයකට ලියලා දෙන්නම්. x ඍණ 6 ඍණ ධන 4 x ඍණ 4
x වින 5 x වින 6 සමානයි මේකට මේක අපිට යනවා මෙන්න දෙක තාමත් x වින 4 x වින 5 x වින 6 හරි ලියා ගන්න බෑ තේරුම් ගන්න ඊට පස්සේ මාතෘකාව ලියාගන්න ඊට පස්සේ අපිට තියෙන්නේ විජ්ජීය භාග ගුණ කිරීම විජ්ජීය භාග ගුණ කිරීම අපි දන්නවා විජ්ජීය භාග ගුණ කරන්න දන්නේ නැත්te නිකන් භාග ගුණ කරන්න දන්නව නේද මොනවද අපි කරන්නේ අපි කලින් පොඩි වන්දේ නෑ ඉගෙනගෙන තියෙන භාග ගුණ කිරීම හරිද ඒ භාග ගුණ කිරීමයි මේ විජ්ජීය භාග ගුණ කිරීමයි කියන්නේ ලොකු වෙනසක් නෑ මේ දෙක අතර. ඔක්කොම එක වගේ. හරිද? මේ ඒකෙදි තිබ්බ තනිකර ඉලක්කම් මේකෙදි තියෙනවා විජ්ජීය පද. මොකද වෙනසක් වෙන්නේ නෑ. මේක ලියා ගන්න නැති කියලා මම හිතනවා මම කනවා. ලියාගත්ත නැත්නම් වීඩියෝ එක නවත්තලා මේ ගාන ලියා ගන්න. හරි මාතෘකාව ලියා ගන්න විජ්ජීය භාග ගුණ කිරීම කියලා මේ ගන්න බලන්නකො හරිද අපි දැන් දන්නවා 3 බෙදීම 7 ගුණ කිරීම 2 බෙදීම 5 කියලා දීපො මොකද්ද කරන්නේ නිකම්ම හරයන් වෙනම ගුණ කරනවා ලවයන් වෙනම ගුණ කරනවා උඩයි යටයි කැපෙන ඒවා තියෙනවා නම් කපන්න පුළුවන් එකම පැත්ත කපන්න බෑනේ හරයට හරය කපන්න බෑ හරයට ලවය කපන්න පුළුවන් ලවයට හරය කපන්න පුළුවන් නමුත් මේකෙදි කැපෙන දේවල් නැහැ. එහෙනම් 4ක් 5 35යි 3 2 6යි 6න් 35. එහෙනම් තමයි මේක උත්තරේ ලියන්නේ. 6න් 35 කපන්න දේවල් නැහැ. ඒ වගේම අපි බලමු කපන්න පුළුවන් එක. 4 වෙනදීම 7 යට 7. මොනවද? කෙලින්ම මේකට මේක කපන්න පුළුවන්. උඩයි යටයිනේ. මේ පැත්තේ දෙකක් තිබුත් කපන්න බෑ. එන්නේ උත්තරේ 7න් උත්තර. ඕක තමයි අපි කලින් ඉගෙනගෙන තියෙන භාග ගුණ කිරීම. මේ ගුණ කිරීමම තමයි විජ්ජීය භාග ගුණ කරනවා කියන්නේ. හරි. බලන්න පළවෙනි ගාන බලන්න. ලේසිම ගාන. 6 බෙදීම x ගුණ කිරීම 2 බෙදීම 3x. හරි. බලන්න දැන් මේක ලියන්න පුළුවන් සරලම සාධක ආකාරයටද සාධක ලියන්න පුළුවන් සරලම ආකාරයටද හරයන් ලියලා තියෙනවා. අවයන් ලියලා තියෙනවා. එහෙනම් තමයි මුලින්ම බලන්න. හරිද? එතකොට දැන් ඊට වඩා මේක සාධක සරල කරන්න බෑනේ. මේවා පොදු ඒවා උඩට කපන්න පුළුවන්ද කියලා බලමු. 6යි 3යි කපන්න පුළුවන්. මේක කපන්න දෙයක් නැහැ නේ. එහෙනම් 6යි 3යි කපමු. මේක කපන්න පුළුවන් කියන්නේ 2යි. එහෙනම් දෙවරක් 2 4යි. x වැඩි කිරීම x වර්ගය ඊපස්සේ b එක x බෙදීම 5 වාරයක් 3 බෙදීම x හරි බලන්න මේ ගන්න හදන්න try කරන්න චුට්ටිය ලවත් දෙන්න ආන්දලි කරයි කියලා මේකේ කපන්න දේවල් තියෙනවද? මෙතන x ට මේ x කපන්න පුළුවන් 3 වැඩි කිරීම 3 බෙදීම 5යි වයි වෙනවා. තමයි ඒක උත්තරේ. හරි ඊට පස්සේ ඊ කොටස තනියම හදන්න ගෙදරදී දැන් මම මේ පාඩමේ හදන්න නැති ඒවා තියෙනවනේ. ඒ දේවල් ඔයා ගෙදරදී තනියම හදන්න කියලා මම කිව්වා මම තනියම ගෙදරදී හදන්න.
හදලා මම ඊට පස්සේ දවස් පන්ති දින දවසේ මට මේ පාඩම තේරිච්ච නැති දේවල් මගෙන් අහන්න. ඒ වගේම මේක දින ගෙදර වැඩ ටික එදාට හදලා මට පෙන්නන්න මම මේක හැදුවා කියලා. ඒතකොට මට වීඩියෝ කෝල් එකේ දාන්න. හරි. දැන් D කොටස ලියා ගන්න. හදන්න බලන්න D කොටස. හරි. මේ බලන්න. මොකක්ද තියෙන්නේ? 4න් බෙදීම 5න් ගුණ කිරීම 3 බෙදීම 2න්. එතකොට මොකද්ද? අපිට පුළුවන් නේද මේ 4ට උනන් 2 කපන් 2යි 4යි කපාගෙන මේ m ට m කපන්න පුළුවන්. එහෙනම් 2යි m ටම 4යි m කපන්න පුළුවන් නේද? 2යි m වගේ දෙකක් තියෙනවා 4යි m වල. කෙලින්ම අපත හැකි මෙතනට 2යි. එහෙනම් උඩ ආයි තව සුළු කරන් තැනක් නැහැ මෙතන 1යිනේ. 2 3 6යි. 5ක් 5න් වැඩි කිරීම 1 5යි. උත්තරේ 5යි. හරි. දැන් බලන්න E කොටස තනියම හදන්න. වර්ගයෙන් x ධන 1 බෙදීම 8 වැඩි කිරීම 2x x ධන 1. මේක හන්දලු බලනකොට පේනවා නේද මේක උත්තරේ මොකද්ද කියලා? දැක්ක ගමන් පේනවා. මොකද්ද උත්තරේ? මේකට අපිට දැන් උඩ කපන්න පුළුවන් ඒවා හරයයි ළඟයි කපන්න පුළුවන් ඒවා කපලා දාමු. මොනවද? මේ x ධන 1ම නේ මෙතන තියෙන්නේ. අපිට එහෙනම් මේ x ධන 1ට මේක කපන්න පුළුවන්. මෙන්න මෙතන දෙකකට මේක කපන්න පුළුවන් 4යි කියලා. ඒතකොට උඩ ඉතුරු වෙන්නේ මොනවද? උඩ ඉතුරු වෙන්නේ x. යට ඉතුරු වෙන්නේ මොකද්ද? 4. x බෙදීම 4යි උත්තරේ. අමාරු නෑනේ. තේරුණා නේද ඒක? හරි. ඊට පස්සේ f කොටස 3i ඍණ 6 බෙදීම 3i. වැඩි කිරීම 1 ඍණ a ඍණ 2. හරි. මම කිව්වා මේ විජය භාග පාඩමේදී මුලින්ම පුළුවන් තරම් සරලම ආකාරයට සාධකයෙන් කරලා ලියා ගන්න ඕනේ. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. එතකොට තමයි ගාන අපිට කපන්න පුළුවන් දේවල් කපලා එහෙම ලේසියෙන් හදාගෙන යන්න පුළුවන්. දැන් බැලුවාම මෙතන තියෙනවා 3i ඍණ 6. මෙතන තියෙන්නේ 3i. හරිද? මේ පද සෙට් එකට 3 කියන එක පොදුයි නේද? අපිට පුළුවන් නේද මේ 3i ඍණ 6 කියන එක 3 එළියට ගන්න. 3 එළියට ගත්තාම a ඍණ 2යි 3i ගුණ කිරීම a ඍණ 2යි. බලන්නකෝ. මේ ඍණ 2ට මේ ඍණ 2 යනවා. මේ 3ට මේ යන්නේ 3 යනවා. ඒ ඉතුරු වෙනවා. දැන් ඊතර උඩ මොනවද ඉතුරු වෙන්නේ? බිංදුවද? නෑ. මෙතන කැපිලා එකක් හැදෙන්නේ. එහෙනම් එක වැඩි කිරීම 1 උඩ ඉතුරු වෙන්නේ 1යි. යට ඉතුරු වෙන්නේ 3යි. එක බෙදීම 3යි. okay. ඊට පස්සේ තියෙනවා ෂෝක් ගන්න. G කොටස. G කොටස තියෙනවා.
වර්ග 2යි y බෙදීම 5. 2යි y දාන්න 5. තනියම හදන්න බෑ නෝ පොඩි වෙලාවක් කරගෙන තනියම හදන්න. අමාරු නෑ. මොකද්ද මම කියේ මුලින්ම වීජ ප්‍රකාශන වීජ ගුණ කිරීම බෙදීම එකතු කිරීම අඩු කිරීම වලදී අපි මුලින්ම කරන්න ඕනේ පුළුවන් තරම් සරලතම ආකාරයට සාධක වෙන් කරගන්න. හරිද? පුළුවන් තරම් සරල ආකාරයට. දැන් මෙතන මේ x වර්ගයේ කියන එක සාධක වෙන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ 2යි y දාන 5ටත් පොදු නැහැ පද දෙකට. 4යි y දාන 10ට තියෙනවා නේද? 2 කියන එක පොදුයි නේද දෙන්නටම. එහෙනම් මෙතනින් අපි 2 එළියට අරගෙන ලියා ගන්නවා. ඒක ලියාගන්නේ කොහොමද? x වර්ග විදීම 2යි y දාන 5 වැඩි කිරීම දිවාරයක් 2යි y දාන 5 විදීම 3යි x. දැන් බලන්න ඕනේ ඔන්න දැන් පේනවා කපන්න පුළුවන් ඒවා. එහෙම ලිව්වහම තමයි කපන්න පුළුවන් ඒවා පේන්නේ. මේ x ට මෙතනින් එකක් කපන්න. මේ 2යි y දාන 5ට කෙලිම මේ 2යි y දාන 5ම කපන්න. එහෙනම් උඩ ඉතුරු වෙන්නේ 2යි x යට ඉතුරු වෙන්නේ 3. හරි. පැහැදිලි නේද? ගන්න තියාගන්න. බලන්න h කොටස ටිකක් ගාන ලොකුයි වගේ පේනවා. ගාන ලොකුයි වගේ වුණාට බය වෙන්න එපා. ගාන ලොකුයි වගේ පේන තරමට ගාන ලේසි. මෙතන තියෙන්නේ සාධක වෙන් කරගන්න විතරයි. සාධක වෙන් කරගත්තට පස්සේ ඔය කැපෙන කතන්දර ගොඩක් ඕක ඇතුලේ තියෙනවා. අනිවාර්යයෙන්. හරිද? ගාන ලියාගෙන try කරන්න h කොටස. ගාන ලියාගෙන try කරන්න. හරි. බලන්න. කපන්න පුළුවන් ඒවා කපන්න නම් අපි මුලින්ම කතා කරන්නේ මොකද්ද? පුළුවන් තරම් සරලතම ආකාරයෙන් ලියාගන්න. මේ m වර්ග ඍණ 4. දැන් නම් පුළුවන් වෙනවනේ දැක්ක ගමන් මේ තියෙන වර්ග දෙකක අන්තරයක් කියන්න. හරිද? m ඍණ 2යි
n ධන 2යි. යට තියෙනවා n ධන 1. මේක අපිට දුවන්නේ සාධක වෙන් කරලා ලියා ගන්න. මොකද්ද මේ තියෙන්නේ? n ධන 1 වතාවක් n ධන 1. එහෙම නැත්නම් n ධන 1 පූර්ණ වර්ගය. n ධන 2. බලන්න ඕක කපන්න පුළුවන් ඒවා දැන් පේනවද? ඔය ටිකක් කැපුවේ නේ. මොනවද ඉතුරු වෙන්නේ? n ධන 2 වතාවක් n ධන 1. ඔන්න මේක අපිට මේක ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් නේද? m වර්ග ධන 3යි මේ ගණන් හදාගන්න. හරි. එහෙනම් අපි බලමු දැන් මේ ලියාගෙන ඉඳි කියලා මම හිතනවා. දැන් ගන්න අදන් try කරන්න මොකක්ද ගන්න? I කොටස. x වර්ග ඍණ 5 x ධන 6. x වර්ග ඍණ 1. ගුණ කිරීම. x වර්ග ඍණ 2 x දැන් හදන්න බලන්න මේක පුළුවන් තරම් සරලම ආකාරයට සාධක වෙන් කරගෙන උඩයි යටයි සාධක කපන්න පුළුවන් ඒවා සාධක කපලා සුළු කරලා ලියන්න බෑ චුටි වෙලාවක් දෙන්න. ලියාගෙන තියෙනවා මම හිතන්නේ ලියාගෙන විතර නේ ගාන හදාගෙන තියෙන්නේ මේක හදන්න පුළුවන් ගාන අමාරු ගානක් නෙමෙයි මොකද්ද මේක හදන්න අපිට ඕනේ දැනුම ත්‍රිපද වර්ගිත ප්‍රකාශනයක් සාධක වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ වර්ග දෙක අතරේ දැනගෙන ඉන්න ඕනේ ඔච්චරයි දැනන් ඉන්න ඔය දෙක දන්නා නම් මේ ගාන ඊසි වැඩි එහෙනම් හරිද මොකද්ද බලන්න ඉන්නේ x වර්ග ඍණ 5x ධන 6 මොනවාද සාධකවත් සාධකේ අපි ඉගෙන ගන්න දේ සාධක හොයන්න දැන් මම මේ පාඩමේ සාධක හොයනදී කියලා දෙන්නේ නැහැ මොකද සාධක හොයන්න කලින් අපි හරිද මොනවා මම පොඩ්ඩක් මතක් කරන්නම් මම දන්න සාධක හොයනදී මතකයි කියලා x වර්ග ඍණ 5x ධන 6 මේකයි ගුණ කරලා ලියා ගන්නවා ලකුණත් එක්ක 6x වර්ගය ඕකෙන් මේ 5x හැදෙන්න ඕනේ එකතුයි හරිද එක් වරක් 6 එලින්ම එනවද නැහැ හරි
හිතන්න බලන්න මෙතනට එන්න ඕනේ ධන උත්තර දෙකක් නෙමෙයිනේ. මොකද ධන උත්තර දෙකකින් තමයි ධන හැදෙන්නේ. ඒ වගේම ඍණ උත්තර දෙකකින් ත්‍රිදය හැදෙනවා. ධන උත්තර දෙකකින් හැදුනොත් මේ එකතුවට එන්නේ ධනාගය. මෙතන තියෙනවා ඍණාගය. ඒ හින්දා මෙතනට එන්නේ අනිවාර්යෙන් ඍණාගයන් දෙක. දෙක වැඩි කිරීම 3 ගත්තොත් දෙන්නම අන්න ඍණ වුණොත් හැදෙනව නේද? එහෙනම් x වර්ග ඍණ 2යි x ඍණ 3යි x ධන 6යි. දැකලා උත්තරය අපේ. එහෙනම් මොනවද මේ සාධක? x ඍණ 2යි x ඍණ 3යි. මේකේ සාධක මොනවද? මේ තියෙන වර්ග දෙක අන්තරය. x ඍණ 1 x ධනයි. ගුණ කිරීම. මේකේ සාධක හදන්න බලන්න. මේ දින වර්ග දෙකාන්තරය. වර්ග දෙකාන්තරයන් අපි ලියන්න පුළුවන් නේද? x ඍණ 3යි x ධන 3යි කියලා. හරි. බලන්න කපන්න පුළුවන් මේ මොනවද තියෙන්නේ? මෙතනයි කපන්න බෑනේ. උඩනේ. උඩයි යටයි තමයි කපන්න පුළුවන්. මේ x ධන 1ට මේ x ධන 1 පුළුවන්. මේ x ඍණ 3ට මේ x ඍණ 3 පුළුවන්. වෙන කපන්න මොනවද තියෙනවද? වෙන කපන්න පුළුවන් දේවල් නැහැ අපිට. වෙන කපන්න පුළුවන් දේවල් නැහැ කියන්නේ ඕක තමයි අන්තිම උත්තරේ. x ඍණ 2 වතාවක් x ඍණ 3 බෙදීම x ඍණ 1 වාරයක් x ධන 3. ඔහොම තිබ්බනම් ඒකේ උත්තරේ මේ මුදින් යහට සරණ කරලා ලියන්න ඕනේ නැහැ. ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වෙන්නේ? ලියගෙන බලන්න ගන්න. හරි. මේක ලියාගෙන j කොටස ඉක්මනට හදන්න j කොටස. ලියගෙන. මකනම ඔයාලට ලියාගන්න. දෙකයි ඍණ 2යි ඒ වර්ග ධන ab. මේකේ පුළුවන් තරම් සරලම ආකාරයට සාධක වෙන් කරලා කපන්න පුළුවන් ඒවා කපලා අන්තිම උත්තරේ ගන්න බෑ. මොනවද ගන්න තියෙන්නේ? දැන් මෙතන තියෙනවා a වර්ග ඍණ b වර්ගය. මොනවද මේ? වර්ග දෙක අන්තරය. මෙතන තියෙනවා 2i ඍණ 2ib. මේ දෙන්නටම පොදුමක් හරි තියෙනවා නේද අපිට ගන්න? ඒ පොදු එක මොකක් හරි ඒක කියලා ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා a වර්ග ඍණ 2ab ධන b වර්ගයක්. මේක අපිට පුළුවන් සාධක දෙක වර්ගයක් විදිහට ලියන්න. වර්ග දෙක සාධක දෙක වර්ගයක්. මේක ලියන්න පුළුවන් a වර්ග ධන ab. මේකට පොදු මොනවද? a අකුර පොදුයි නේද දෙන්නටම? එහෙනම් ඒකේ a විදිහට අරගෙන ලියන්න. ගණන් හදන්න ගන්න. හරි. කොහොමද? මේක ලියන්න වර්ග දෙක අන්තරයක් විදිහට a ධන b
a ඍණ b කියලා මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. මොනවද මේක? a වර්ග ඍණ 2යි ab ධන b වර්ගය. මොනවද මේ? කෙලින්ම a ඍණ b ගේ පූර්ණ වර්ගය කියලා අපි කලින් ඉගෙන ගත්තා නේද මේක? a ධන b ගේ පූර්ණ වර්ගය මොකක්ද? a වර්ග ධන 2යි ab ධන b වර්ගය. a ඍණ b ගේ a වර්ග ධන a වර්ග ඍණ 2යි ab ධන b වර්ගය. ඕක කලින් ඉගෙනගෙන තියෙනවා කටපාඩම් කරලා. මේකෙන් 2 එළියට ගත්ත හැකි a ඍණ b, මේකෙන් a එළියට ගත්තාම a වතාවක් a ධන b. අන්න බලන්න. දැන් ඔය තියෙන ෂෝක් එක කපන්න පුළුවන් නේද? a ධන b ට a ධන b එක. මෙතන a ඍණ b වලට මෙතන එක a ඍණ b එකක් යනවා. මේ උඩ a ඍණ b එකක් තියෙනවා. a ඍණ b එකට මේ a ඍණ b එකක්. පැහැදිලිද කපපු විදිහ? හරි. මේ බලන්න ආයෙ බලන්න. මෙතනින් a වර්ග ඍණ b වර්ගය කියන එක a ධන b a ඍණ b කියලා ලියුවා. මේ දෙන්නේ a ඍණ b ගේ පූර්ණ වර්ගය. a ඍණ b වතාවක් a ඍණ b කියන. මේකෙන් 2 එළියට ගත්තාම දෙවරාවක් a ඍණ b හැදෙනවා. මෙතනින් a එළියට ගත්තාම a වතාවක් a ධන b. මේ a ධන b ට මේ a ධන b කැපුවා. මේ a ඍණ b ට මෙතනින් එකක් කැපුවා. ඉතුරු වෙන එක මෙතන උඩට කැපුවා. ඒතකොට උඩ ඉතුරු වෙන්නේ 2, යට ඉතුරු වෙන්නේ බලන්න ගණන් ලොකු වගේ උනාට උත්තරේ එන්න චූටි. කපා ගන්න තියෙනවා සෑහෙන්න. හරිද? ඒ ගණන් හදාගන්න ගියගේ පොඩි ලාවක් දෙන්න. හරි. දැන් මාතෘකාව ලියා ගන්න. විජීය භාගයක් තවත් විජීය භාගයකින් බෙදීම. දැන් අපි 10 වසර ඉගෙන ගත්තා විජීය භාගය විජීය භාගයට එකතු කරන විදිහ. විජීය භාගය විජීය භාගයෙන් අඩු කරන විදිහ. දැන් මොකක්ද ඉගෙන ගන්න? අපි ඉගෙන ගත්ත විජීය භාගය තවත් විජීය භාගයෙන් ගුණ කරන විදිහ. දැන් තියෙන්නේ මොකද්ද? බෙදන විදිහ. මේ හරි. මට කියන්න බෑ ඔයාලා දැන් අපි සාමාන්‍ය භාග දෙකක් බෙදනකොට මොනවද කළේ අපි? කෙලින්ම භාග දෙකක් බෙදනවා නම් මුලින්ම කළේ ඒ භාග දෙකේ පරස්පරය ගන්නවා නේද බෙදන්න තියෙන භාගය? පරස්පරය අරගෙන ඒක ಗುಣ කිරීමක් විදිහට ලියා ගන්න. පරස්පරය අරගෙන ಗುಣ කිරීමක් විදිහට ලියාගෙන තමයි අපි ගාන හදන්නේ නේද? විජී භාග තවත් විජී භාගකින් බෙදීම. හරි. අපි පොඩි තරලකුණක් දාලා ලියමු. විජීය භාගයක් තවත් විජීය භාගයකින් බෙදීමේදී විජීය භාගයක් තවත් විජීය භාගයකින් බෙදීමේදී හරයට ඇති විජීය භාගය පරස්පරයක් ලෙස ලියා ලවයෙන් ගුණ කිරීම සිදු වේ. සිදු කෙරේ. හරි. දැන් මේ බලන්න. අපි ඉගෙන තියනවා පහ බෙදීම 3යි. මොකද පරස්පරයෙන් උඩයට මාරු කරනවා. 3 බෙදීම 5යි. 7 බෙදීම 2යි. 2 බෙදීම 7යි. අපි ඉගෙනගෙන තියෙනවා 2 කියන එකට පරස්පරය මොකද්ද? මං කියලා තියෙනවා නිතරම හැංගිච්ච එකක් යට තියෙනවා. උඩයට මාරු කළාම භාගයයි. හරිද? ඒ වගේම තමයි m බෙදීම 7යි t. මොකද්ද උඩයට මාරු කළාම? 7යි t බෙදීම m. මේකේ පරස්පරයි. හරිද? අපිට දැන් කිව්වොත් 2යි m බෙදීම 3යි t අන්න මේකත් බෙදනවා 4යි m බෙදීම 7යි t. මේ බෙදන්න තියෙන එක පරස්පරය කරලා මේකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ මේ බෙදන්න තියෙන හරය පරස්පරයක් කරලා ලවයෙන් ගුණ කරනවා. මොකද ඒක කරන්නේ? 2යි m බෙදීම 3යි t කියන එක මේක පරස්පරය මොකද්ද? මේක පරස්පරය
7යි t බෙදීම 4යි එන්නේ. එහෙනම් 7යි t බෙදීම 4යි. දැන් අර කලින් ඉගෙන ගත්ත එකමයි අපි. දැන් මෙතන තියෙන්නේ මේ කතන්දරේ. මේකට මේක කප 2යි. මේ t ට මේ t කපුවා. එහෙනම් 7 බෙදීම 6යි. තේරුණානේ? හරි. මේක නිකම්ම බලන්න. මෙතෙන් තියෙන එකතු කිරීම නෙමෙයි බෙදීම. මොකද මම කිව්වේ බෙදන්න තියෙන එක පරස්පරය අරගෙන ಗುಣ කිරීමක් විදිහට ලියා ගන්න ඕනේ. මුලින්ම අපි ඒක කරගමු. 3ix x වර්ග ධන 2ix ಗುಣ කිරීම මොකද්ද? පරස්පරය. පරස්පරය මොකද්ද? උඩයට මාරු කරනවා. x වර්ග ඍණ 4 බෙදීම 5. දැන් මොකද කරන්නේ? මේ තියෙන හැම එකම සරලම ආකාරයේ සාධකේ අරගෙන ලියා ගන්න. 3ix මේකට x පොදුවේ x එළියට ගත්තාම x ධන 2 ආරයක් මේ x ධන 2 මේක පොදුවේ මේ x ට මේ x කපන්න පුළුවන්. ඔන්න මේ x ට මේ x කපන්නත් තිබ්බා. හරිද? මම මේක නෙමෙයි කියවුණා. ඒතකොට උඩ ඉතුරු වෙන්නේ 3 වාරයක් x ඍණ 2 යට ඉතුරු වෙනවා 5x. බං ග්‍රේසි. හරි. මේ තේරුම් ගත්ත නේද? මේකම තමයි ගන්න තියෙන්නේ. හරිද? දැන් අපි යමු 7.2 අභ්‍යාසය. හරිද? චුටි පාඩමක් කිව්වේ 7.2 අභ්‍යාසය කරාට පස්සේ මේ පාඩම ඉවරයි. ඒ වුණාට මේ පාඩමෙන් ලකුණු ගන්න පුළුවන් තැන් තියෙනවා ගොඩක් විභාගෙට. හරි. පළවෙනි 5x බෙදීම 5 බෙදීම x බෙදීම 10 බෙදීම x. මොකද අපි මුලින්ම කරන්නේ බෙදීම තියනවා නම් කෙලින්ම මෙන්න මේ කොටස පරස්පරය කරලා ලියා ගන්නවා. 5 බෙදීම x ಗುಣ කිරීම x බෙදීම 10. මේ x මේක කවුවා මේක මේක කවුවා 2යි. උඩ ඉතුරු වෙන 1යි යට ඉතුරු වෙනවා 2ක්. කෙලින්ම භාගයයි. b කොටස හදන්න. m බෙදීම 3යි m බෙදීම 3යි බෙදීම m බෙදීම 2යි එනවා බෙදීම බෙදීම 2යි හදන්න මම චුට්ටි එකක් කරන්න ටක්කා. මේක ලොකු දෙයක් තියෙනවද? නෑනේ. මොකද්ද කරන්නේ? හරි. m බෙදීම 3යි. මේක පරස්පරය ගන්නවා මුණ කිරීම දාලා. එහෙනම් 2යි n වර්ග බෙදීම m. මෙතන දෙනවා 2යි n වර්ගය. මෙතන දෙන 3යි. කෙලින්ම සම්පූර්ණව කපන්න පුළුවන් බෑ. එහෙනම් අපිට එහෙම බැරි වුණාට මේ n ටයි මේ n වර්ගයට කපන්න පුළුවන්. මේ ගුණ කිරීමක් තියෙන 2 වැඩි කිරීම n වර්ගය. මෙතෙන් 3 වැඩි කිරීම n වර්ගය. n. මේකට මේක බෑ මෙතන එකක්. මේ n මේ n උඩ ඉතිරි වෙනවා 2යි n. බලන්න c කොටස
මොකක්ද අපි කතා කරන්නේ? විජීය භාගයක් තවත් විජීය භාගයකින් බෙදන්න තියෙනවා නම් අපි මොකද කරන්නේ? බෙදන්න තියෙන කොටස ගුණ කිරීමක් විදියට පරස්පරයත් එක්ක ලියා ගන්න. x ධන 1 බෙදීම y වැඩි කිරීම x වතාව 2x ධන 1. බලන්න දැන් මේකේ පුළුවන් තරම් සාධක සරලම ආකාරයට ලියවිලා යන තියෙන මේවා. යම් ඊට ආයසුම් කරන් දෙන්නේ නැහැ නේ අපි. දැන් බලන්න ඕනේ කපන්න තියෙනවා. x ධන 1 x ධන 1 කොහෙ ගියේ? වෙන කපන්න යවනවත් තියෙනවද? නැහැ. උත්තරේ x බෙදීම 2y. ලියා ගන්න. හරි. D කොටස මොනවද? D කොටස එහෙමයි. D කොටස ගෙදර නේ. D කොටස ගෙදර තියලා මම ඊට පස්සේ දවසේ මේක ඔයාලා ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ බලන දවසක් තියෙනවා. ඒ දවසේ පස්සේ ඇති මම මේක ගෙදර ටික බලමු. දන්නේ නැති තේරෙන්නේ නැති ටික මාත් එක්ක කතා කරලා ගන්න. ඉතින් කරගෙන D කොටස ගෙදරට දෙනවා. E කොටස දැන් තනියම හදන්න. ඒක නැතුවනේ. x වර්ග ධන 4x බෙදීම 3y බෙදීම x වර්ග ඍණ 16 බෙදීම 12y වර්ග. ලියා ගන්න බෑ. හරි. බලන්න මොකක්ද අපි කරන්නේ? බෙදීම විජි භාගයක් තවත් විජි භාගයක් බෙදනකොට බෙදන්න තියෙන කොටස පරස්පරය අරගෙන ගුණ කිරීමක් කරගන්න. එහෙනම් x වර්ග ධන 4x බෙදීම 3y ගුණ කිරීම අන්න මේකේ පරස්පරය 12y වර්ගය බෙදීම x වර්ග ඍණ 16. බලන්න මොකද මේක අපිට සුළු කරලා ලියන්න පුළුවන් නේ. තව අපිට x කියන එක දෙන්නටම පොදුයිනේ. x එළිය ගත්තාම x ධන 4යි. මේකෙන් මොනවද අපිට සුළු කරගන්න පුළුවන්? බෑනේ මොනවද සුළු කරන්න දෙයක් තව. 12y වර්ගය. මේ තියෙන මොනවද? වර්ග දෙකක අන්තරය. දැක්ක ගමන් තේරෙන්න ඕනේ. ඉතින් 16 කියන්නේ 4 වර්ගය. එහෙනම් x ඍණ 4. දැන් බලන්න ඕනේ අන්න කපන්න පුළුවන් ඒවා තියෙනවා නම් කපලා දැම්ම. උඩයි යටයි. බලමු මොනවද තියෙන්නේ. මේ පේනවා තියෙනවා. x ධන 4ට මේක. මේ y ට මෙන්න මෙතනින් එකක් කපන්න පුළුවන්. නේද? මේ 3ට මෙතන කැපුවාගේ 4යි. දැන් මෙතනින් ඉතුරු වෙන්නේ මොකද්ද? 4යි y ඉතුරු වෙනවා එතන. මෙතන උඩ ඉතුරු වෙන්නේ x වැඩි කිරීම 4යි y යට ඉතුරු වෙනවා x වෙන 4යි. එහෙනම් 4යි xy බෙදීම x වෙන 4යි. ආගියාට. ඔබ ලියාගෙන තනියම f කොටස හදන්න. මේක ලියන්නේ හිතනවා f එකට කියන්නේ. try ගන්න හොඳ.
දැන් බලන්න මේකේ වර්ග දෙකක අන්තරයක් තියෙනවා නම් ඒවා අල්ලගන්න. ඊට පස්සේ සාධක තියෙනවා නම් දෙන්නෙත් පොදු ඒ දෙත් එළියට ගන්න. බලන්න දැන් ඔය ගන්න කොහොමද හදන්නේ. එතන දෙනවා p වර්ග දාන pq. බෙදීම p වර්ග ඍණ pr. බෙදීම p වර්ග ඍණ q වර්ග බෙදීම p වර්ග ඍණ r වර්ග. විජි භාගයක් තවත් විජි භාගයක් බෙදන්න තියෙනවා. මොකක්ද එහෙනම් අපි මුලින්ම කරන්නේ බෙදන්න තියෙන එක අපි කරන්න ඕනේ මොකද්ද? ගුණ කිරීමක් විදිහට ලියාගෙන ගුණ කිරීමක් එක ලියා ගන්න ඕනේ මේකේ පරස්පරය. මොකද්ද මේකේ පරස්පරය වෙන්නේ? දැන් අපිට පුළුවන් සාධක සරලමාකාරයෙන් ලියාගෙන කපන්න පුළුවන් ඒවා කපලා දාන්න. මේකෙන් මේ දෙන්නටම p පොදු වෙන්නේ මෙතන p වර්ගයක් තියෙනවා මෙතන pq. p එළියට ගත්තාම p ධන q. මෙතන p පොදුයි p ඍණ r. ගුණ කිරීම මේ තියෙන මොකද්ද? වර්ග දෙකක අන්තරයක්. p ඍණ r p ධන r. මේ දෙන වර්ග දෙකක අන්තරය p ධන q. ඔන්න දැන් බලමු කපන්න පුළුවන් ඒවා. මේ p ට මේ p කපන්න පුළුවන්. මේ p ධන q ට මේ p ධන q. මේ p ඍණ r ට මේ p ඍණ r. මොනවද එන ඉතුරු වෙන්නේ? p ධන r බෙදීම p ධන q. අමාරු නෑ ගන්න. හදාගන්න ඩියා. ඕක කරපු ළමයි h කොටස G එක ඉදිරියට දෙන්න H එක try කරන්න. මේක ලියාගෙන H ගන්න try කරන්න. ඔබ ලියාගෙන H එක try කරන්න. හරි මම නගනවා ලියාගෙන ඉඳලා H ගාන ලියාගෙන හදන්න මේ x y දැන් අපි ගණන් ගොඩක් කරලා තියෙනවා. හරිද? අපි මේකේ ගෙලිම කරන විදිය දන්න. මොකද කරන්නේ මුලින්ම පරස්පරය ලියා ගන්න මුලින්දත් එක්ක. ඊට පස්සේ මොකද කරන්නේ? පුළුවන් තරම් සරලත්ම ආකාරයට ලියාගෙන කපන්න පුළුවන් මේ ඔක්කොම අපේ දාන්න. මේ පැත්ත මෙහෙම යන පැත්තනේ. ඔන්නම් අපි මේ පැත්ත සාධක අරගෙන යන්න. xy පොදු. එහෙනම් මේ ආරත් xy තියෙනවා මෙතනත් xy තියෙනවා.
මේකෙන් xy එළියට ගත්තාම xy හැදෙනවා. මේකෙන් xy ගත්තාම ධන 3යි. මේ දිනුවත් වර්ග දෙක අන්තරයක්. 2x ඍණ 1. අන්න මේක ගුණිතයක් එක පරස්පරය ලියනවා. 2x ධන 1 බෙදීම xy ධන 3. බලන්නකෝ. මේ xy ධන 3 මේ xy ධන 3 කපන්න පුළුවන්. මේ 2x ධන 1ට මේක කැපුවාම උඩ ඉතුරු වෙන්නේ xy යට ඉතුරු වෙන්නේ 2x නේ. ලියාගෙන ඕක ලියාගෙන ඊළඟට තියෙන i ගාන හදන්න i එක. හරි. මම මොකද මේ ගාන i ගාන හදන්න අරගෙන තියෙන්නේ ඔයාලා. හරි. මේ ගන්න try කරමු. හරි. දැන් බලන්න. අපි මොකද්ද කලින් ඉඳන් කතා කරන්නේ? PGA භාගය තවත් PGA භාගයෙන් බෙදනකොට දෙවෙනි පිළ දැන් තියෙන එක පරස්පරයක් හදාගෙන ගුණිතයත් එක්ක ලියාගන්න. ඊට පස්සේ පුළුවන් තරම් සරලතම ආකාරයෙන් සාධක ලියාගෙන කපන්න පුළුවන් ඒවා කපලා ලියනවා. මේක මොනවා සාධකයෙන් කරන්න පුළුවන් මෙතනට ඒ වර්ගය දෙනවා මේ 5යි. ආයෙත් දෙන්නට මේ පොදු වෙන්නේ. ඒ විදිහට ගත්තාම ඒ ඍණ 5යි. මේ තියෙන්නේ ඒ වර්ග ඍණ 4යි බෙදීම 5. මොනවද ඔය සාධක? අන්න පරස්පරයත් එක්ක ගුණිතය ලියාගන්න. ඒ වර්ග ධන 2යි ධන 1 බෙදීම ඒ වර්ග ඍණ a ඍණ 2. මම මේකේ සාධක එකපාර ගත්තා. මට ගන්න පුළුවන්. හරිද? ඔයාලට මේකේ සාධක, මේකේ සාධක, මේ සාධක තුන වෙනම හොයලා හදන්න වෙනවා. එතකොට තමයි මේ ගන්න පොඩි වෙලාවක් යන්නේ. හරිද? මම මේකේ සාධකේ මෙහෙම ලිව්වා. එහෙනම් අපි මේක සාධක ලියාගමු බෑ. ඒ වතාවක් ඒ ඍණ 5 ඒ ඍණ 5 ඒ ධන 1 ಗುಣ කිරීම. ඒ වර්ග ධන 2යි ධන 1 සාධක මොනවද? ඒ වර්ග ධන 2යි ධන 1 ඒ වර්ග ධන a ධන 1 ඒකක් එළියට ගන්න ඒ ධන 1 ධන a ඒ ධන 1 කෙලින්ම ඒ ධන 1. ඒතකොට මොකද්ද මේ දෙන්නේ? ඒ ධන 1 මෙතන තියෙන එකනේ. වතාවක් ඒ ධන. ඒ කියන්නේ මොකද්ද? ඒ ධන 1 වාරයක් ඒ ධන. ඔය විදිහට මේක හදන්න පුළුවන්. ඒ ඍණ 2 ඒ ධන. දැන් බලන්න ඕනේ කපන්න පුළුවන් ඒවා තියෙනවද? මේ ධන 1 මේ ධන 1.
මේ ධනයකට කැපුව හැකි මේ ඒ ධනය. මේ ඒ ඍණ පහට මේක කපන්න. එතකොට මොනවද උඩ ඉතුරු වෙන්නේ? ඒකක් ඉතුරු වෙනවා. යට ඉතුරු වෙන්නේ ඒ ඍණ දෙක. හරි. ලියාගන්න මේ ගාන. අනේ ලියාගෙන J කොටස. J කොටස බලන්න මොකද්ද මේ දෙන්නේ? මේක ලියාගන්න මේක ලියාගෙන J කොටස බලන්න. මේක ලියාගෙන නැති කියලා මම හිතනවා මේක මකනවා. අපි ඊළඟ ගාන හදමු අන්තිම ගාන මේ පාඩමේ තියෙන අන්තිම ගාන. ඒක එන්නේ නැති නේ ටික ලොකුවට තියෙන්නේ. ලොකු නයි කියලා ගණන් වල බය වෙන දෙයක් නැහැ. ලොකු වෙන තරමට ගාන ලොකු වෙලා දිග වෙන තරමට අපිට ගාන ඉක්මනට ලේසියෙන් හදන්න පුළුවන්. ලොකු ගානනේ දිග ගාන x වර්ග ඍණ 8x බෙදීම x වර්ග ඍණ 4x ඍණ 5 ගුණ කිරීම x වර්ග ධන 2x ධන 1 බෙදීම x ධනය ඍණ 8x වර්ගය බෙදීම x වර්ග ධන 2x ඍණ 3 බෙදීම x ඍණ 5 ඉතින් ධන දෙයින් සුළු කරලා දැන් අපි පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම එකක් 1 j 1 වෙක්ටර් කියන්නේ ඉතින් 1 වෙක්ටර් වලදී මුලින්ම වරහන් තියනවා නම් වරහන් ඉවත් කරලා සුළු කරගන්න. ඊට පස්සේ එන්න අපේ බෙදීම ගුණ කිරීම. දැන් මෙතන මෙන්න මේ දෙන්නට හරිනම් වරහනක් වැටෙන්න ඕන. මේ දෙන්න ගුණ කළාට පස්සේ තමයි බෙදන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ වරහනක් එන්න ඕනේ පොතේ නැති වුණාට. එහෙනම් මුලින්ම අපි වරහන ඇතුලේ පැහැදිලි කරන්නේ. එහෙනම් මේක ඇතුලේ සුළු කරනවා කියන්නේ මේ තියෙන කලින් මේ පොඩ්ඩට කලින් ගත්ත ගුණ කිරීම. මොකද්ද කරන්නේ? පුළුවන් තරම් සරලතම ආකාරයට ලිව්වා කවන්න පුළුවන් වෙන කවල දෙන්න. x වර්ග ඍණ 8x. ඔය හදන්න තනියම ඔයාලට මේ ගන්නට විනාඩි දෙකක් දෙන්න.
හරි. දැන් බලන්න. මේ මොකද්ද මේ තියෙන්නේ? x වර්ග මෙතන තියෙන්නේ ගුණිතයක්. මෙතන තියෙන්නේ බෙදීම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්න ඕනේ? මේක ගුණ කරන් තියෙන්නේ මේකේ. මුලින්ම පුළුවන් නම් සරලම ආකාරය ලියනකොට මෙතෙන්ටත් x තියෙනවා මෙතෙන්ටත් x පොදුයි නම් x එළියට ගත්තාම x ඍණ 8. හරි. ඊට පස්සේ බෙදීම x වර්ග ඍණ 4x ඍණ 5. ඔන්න වෙලා යන තැන නේද? සාධක හොයන්න. x වර්ග ඍණ 4x ඍණ 5. x වර්ග ඍණ 4x ඍණ 5. මොකද වෙන්නේ? මේ දෙක ගුණ කරනවා ඍණ 5x වර්ගය. එකතු වෙමින් හැදෙන්න ඕනේ මේක. ඍණ 5ක් හැදෙන්න ඕනේ ගුණිතේ. එක් වරක් 5. මෙතෙන්ට ඍණ 4 හැදෙන්නා මේක ඍණ දාලා මේක ධන කළොත් හරි නේද? එහෙනම් x වර්ග ධන x ඍණ 5x ඍණ 5. x එකක් ගත්තාම x ධන 1යි. ඍණ 5ක් ගත්තාම x ධන 1යි. x ධන 1යි x ඍණ 5යි. x ධන 1 වතාවක් x ඍණ 5. ගුණ කිරීම මේක අපි කලින් කළා. මේ x වර්ග ධන 2යි x ධන 1 කියන්නේ මොකද්ද? x ධන 1 පූර්ණ වර්ගය. එහෙනම් මෙන්න මෙතන බලන්න. මෙතන බලන්න. මෙතන මොකක්ද තියෙන්නේ? x ඝනය ඍණ 8x වර්ගය. මෙයා ඇතුළෙත් x වර්ගයක් තියෙනවා මෙයා ඇතුළෙත් x වර්ගයක් තියෙනවා. අපිට x වර්ගය නම් පොදුයි නේද? x ඍණ 8. ඔන්න ලොකු වරහන් දැම්මා. බෙදීම දැන් බලමු කපන්න පුළුවන් ඒවා තියෙනවද? මේකට මේක පුළුවන්. මේ x ඍණ 8ට මේ x ඍණ 8 පුළුවන්. මේ 1x කෙනෙක්ට මේ එකක් පුළුවන්. එහෙනම් මෙතන ඉරෙන් උඩ ඉතුරු වෙන මොනවද? ඉරෙන් උඩ ඉතුරු වෙන්නේ x ධන 1ක්. ඉරෙන් යට ඉතුරු වෙනවා x වාරයක් x ඍණ 5. මෙන්න මේ පාර්ට් එකම සුළු කළාම මෙන්න මේ. බෙදීම x වර්ග ධන 2x ඍණ 3 බෙදීම. මොකද්ද මේක දැන් කරන්න ඕනේ? පරස්පරය. අපි මේකේ සාධකත් හොයාගෙන ලියමුද? x වර්ග ධන 2x ඍණ 3. මේ දෙක ගුණ කරාම ඍණ 3යි x වර්ගයක් හැදෙනවා. එහෙනම් එකතුවෙන් ධන 2x ගුණිතයෙන් ඍණ 3ක් හැදෙන්න නම් එක් වරක් 3 දැම්ම හැකි. හැබැයි මේක ඍණ කරලා. පුළුවන් නේද? එහෙනම් උත්තරේ x වර්ග ඍණ x ධන 3යි ඍණ 3. x ඍණ 1 ධන 3 ගත්තාම x ඍණ 1යි. x ඍණ 1යි x ධන 3යි. දැන් මොනවද අපි කරන්නේ? කපන්න තියෙන ඔක්කොම කපලා දාමු. මෙන්න මේකට මෙන්න මේක කපන්න පුළුවන්. මෙන්න මොනවද කපන්නේ? මෙන්න මොනවද කපන්න නැහැ. උඩ ඉතුරු වෙනවා x ධන 1ක්. යට ඉතුරු වෙනවා x වාරයක් x ඍණ 1 වතාවක් x ධන 3ක්. හරි? ලියා ගන්න.
පාඩම ලොකුලාවක් කියන යනකොට පැය කාලක් එකමාරක් යන්න තිබුණේ මම හිතන්නේ ඉතින් ගියෙත් නැතුවම පැය නම් යන පැය වල යන්නේ පැය කාලක් වගේ ඊළඟට මේක සම්පූර්ණයෙන්ම මම ගාන හදන එක වෙලා දුන්නේ නැහැ ඒක පැය එකමාරක් දෙයක් ඇයි මේක සම්පූර්ණ ඉවර කරගන්න මේ වීඩියෝ එක දිගට බලලා ඉවර කරන්න නැති කියලා මම හිතනවා මේ පාඩමේ මොකක් හරි තේරිච්ච නැති තැනක් තිබ්බොත් ආයි ඊළඟ සතියේ මම පන්ති කරන්න ආවම ඒ දේ අහලා ඒක ක්ලියර් කරගන්න අදට මේ පාඩම ඉවරයි thank you